ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා RCS ටෙක්නික් channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ බජට් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් Rivulaගේ R10 wireless mouse එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. මුලින්ම අපි mouse එක unbox කරලා මොන වගේද කියලා බලමු. මෙන්න මේ විදිහට mouse එකේ box එක අපිට බලා ගන්න පුළුවන්. මේ වෙතේ mouse එකේ ෆොටෝ එකක් තියෙනවා R10 wireless mouse කියලා තියෙනවා. මේ පැත්තේ ගත්තම අපිට බලා ගන්න පුළුවන් මොඩල් එක තියෙනවා R10 කියලා. weight එක අපිට බලා ගන්න පුළුවන් ග්‍රෑම් 5ක් වගේ. ඊට පස්සේ අපිට keys 3ක් බලා ගන්න පුළුවන් මේ mouse එකේ. ඒත් එක්කම 2.4 GHz Bluetooth speed එකක Bluetooth connection එක Bluetooth system එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ DPI levels තුනක් දීලා තියෙනවා 800 1200 1600 වගේ. හරි. එහෙනම් අපි මේක unbox කරලා බලමු. හරි. දැන් අපි මේක unbox කරද්දී මුලින්ම මේ box එක open කරලා බලමු. මුලින්ම අපිට මෙන්න මේ වගේ cover එකක් බලා ගන්න පුළුවන්. එච්චරයි මේ box එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ box එක පැත්තකින් තියමු. ඊට පස්සේ මේක ඇතුලේ ගත්තම මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මේ වගේ 1.5 බැටරි එකක් මේ mouse එකේ power එක සඳහා. ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ අපේ mouse එක. මේ තියෙන අපේ mouse එක, මේ තියෙන අපේ keys තුන බලා ගන්න පුළුවන්. ඒත් එකම මේක පිටිපස්ස ගත්තම මෙතනින් බලා ගන්න පුළුවන් අපිට අපේ mouse එකෙන් receive කරන Bluetooth signal එක laptop එක හරි PC computer එක හරි transmit කරගන්න transmit එක අපිට මේ විදිහට මෙතන plug කරලා දිනව බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපේ බැටරිය කනෙක්ට් කරන තැන. හරි. එහෙනම් අපි මේ mouse එක අපි laptop එකට කනෙක්ට් කරලා කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. හරි. මුලින්ම අපි අපේ මේ mouse එකට power එක දීලා බලමු. මේ විදිහට බැටරිය ගාලා මෙතන මම බැටරි එක plug කරනවා. ඊට පස්සේ මෙතන මේ කේසින් එකෙන් මේක වහ ගන්නවා. හරි. දැන් mouse එකට power එක දීලා ඉවරයි. දැන් අපි බලමු mouse එකයි අපේ laptop එකයි එකට කනෙක්ට් කරලා. දැන් මේ විදිහට අපේ transmit එක USB port එක හරහා laptop එකට කනෙක්ට් කරගන්න ඕනි. එතකොට laptop එකයි mouse එකයි එකට කනෙක්ට් වෙනවා මේ transmit එක හරහා. හරි. එහෙනම් දැන් අපි බලමු මේ mouse එක movement එක කොහොමද කියලා. හරි. දැන් මේ mouse එක අපි laptop එකට කනෙක්ට් කරගෙන මේකේ movement එක බැලුවොත් එහෙම ගොඩක් smooth movement එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ smooth movement එකක් කියලා කියන්න පුළුවන්. හරි. මේ mouse එකේ rating ගත්තොත් එහෙම මේ mouse එකේ build quality එකට මට දෙන්න පුළුවන් 10න් 8ක වගේ rating එකක්. ඒත් එක්කම මේ mouse එකේ features වලට මට දෙන්න පුළුවන් 10න් 8.5ක වගේ rating එකක්. ඒත් එක්කම මේ mouse එකේ price range එක ගත්තොත් එහෙම මට දෙන්න පුළුවන් 10න් 9ක වගේ rating එකක්. ඒත් එක්කම finally මට මේකට overall දෙන්න පුළුවන් 10න් 8.5ක වගේ හොඳ rating එකක්.
මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒත් එක්කම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක all press දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.